හරි. ආදරණීය දේ පුතේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේට 2026 වේවා 2027 වගේම 2028 මේ ඕනෑම අවුරුද්දක එන්න පුළුවන් ප්‍රධානම පාඩමක ප්‍රශ්නයක් තමයි මේ භූරූප පාඩම කියන්නේ. ඉතින් ප්‍රශ්න හදන ප්‍රධානම පාඩමක් තමයි භූරූප පාඩම කියන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම මේ පාඩමේ ලකුණු 20ක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම හැදෙනවා. ඉතින් ඒ පාඩමේ දුවේ පුතේ ඔයාලා දන්නවා ගංගාශිත භූරූප, ඒ වගේම සුළං ආශිත භූරූප, ඒ වගේම පෙරළ ආශිත භූරූප, ඒ වගේම ග්ලැසියර් ආශිත භූරූප, ඒ වගේම කාස්ට් භූරූප කියලා භූරූප රාශියක් තියෙනවා. ඊට අමතරව යමහල් නිසා නිර්මාණය වෙන භූරූප, තැටි චලන නිසා නිර්මාණය වෙන දේවල් මෙන්න මේ ආකාරයට භූරූප ගණනාවක් තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න දුවේ පුතේ මේ නිර්මාණය වෙලා තියෙන ගලන ජලය ආශ්‍රිත භූරූප ටික. එහෙම නැත්නම් ගංගා ආශ්‍රිත භූරූප ටික. ඉතින් අපි බලමු මේ ගංගා ආශ්‍රිත භූරූප මොනවද කියලා. ඉතින් දුවේ පුතේ අපි දන්නවා ගලන ජලය ආශ්‍රිතව භූරූප නිර්මාණය වෙන්න පුළුවන් ආකාර තුනකට. ඒ තමයි දුවේ පුතේ කාදනය, ඒ වගේම පරිවහනය සහ නිදි සාධනය. අපි දන්නවා දුවේ පුතේ අපිට තියෙනවා අපේ ජීවිත චක්‍රයේ අවධි තුනක්. යෞවන අවධිය, නැත්නම් අපි කියන චූටිම අවධිය, මැදි අවධිය සහ වෘද්ධ අවධිය. අපි සාමාන්‍යයෙන් පළවෙනි එකට කියන්නේ යෞවන අවධිය, ඒ වගේම ඊළඟට මැද අවධිය, ඒ වගේම අනිත් එකට අපි කියනවා වෘද්ධ අවධිය. ගංගාවක දුවේ පුතේ මෙන්න මේ ආකාරයට අවධි තුනක් අපිට දකින්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට එන ගංගාව මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ විදිහට යනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කලාපේ දුවේ පුතේ තියෙනවා මොකද්ද? ගංගාවක යෞවන අවධිය. ඒ වගේම මෙන්න මේ සීමාවේ තියෙනවා ගංගාවක මධ්‍ය අවධිය, එහෙම නැත්නම් මැද අවධිය. ඒ වගේම මෙන්න මේ කලාපේ තියෙනවා දුවේ පුතේ ගංගාවක වෘද්ධ අවධිය. මෙන්න මේ අවධි තුනේ දුවේ පුතේ නිර්මාණය වෙන්නේ එකිනෙකට වෙනස් වූ භූරූප. එකිනෙකට වෙනස්. මෙතන වෙන නිර්මාණය වෙන භූරූපේ කවදාවත් මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. මොකද මෙතන වෙන දේ දුවේ පුතේ හාත්පසින්ම වෙනස්. මම කියන්නම් මොනවද හේතු කියලා. දුවේ පුතේ මතක තියාගන්න මෙන්න මේ යෞවන අවධිය තුල දුවේ පුතේ ගංගාවට ලැබෙන ජල ප්‍රමාණය පොඩ්ඩයි. පොඩි ජල පහරක් තමයි ලැබෙන්නේ. හැබැයි දුවේ පුතේ මෙන්න මේ යෞවන අවධියේ මෙයාගේ ජල පහරේ වේගය ඉතාමත් වැඩි. ජල පහරේ වේගය ඉතාමත් වැඩි. ඉතින් අන්න ඒ හින්දා දුවේ පුතේ කාදනය කියන දේ, එහෙම නැත්නම් හාරයි යන එක, එහෙම නැත්නම් කඩාගෙන යන එක මෙයාගේ දකින්න පුළුවන් හොඳම ලක්ෂණයක්. එතකොට දුවේ පුතේ මෙන්න මේ අවධිය තුල වැඩියෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ අපි කතා කරන කාදනය කියන දේ. කාදනය. ඉතින් දුවේ පුතේ කාදනය කරලා හයියෙන් එන ජලපාර මෙන්න මේ මැද හරියක් වෙද්දී වේගෙ චුට්ට අඩු වෙනවා. ඇයි? අර බෑවුම තිබ්බනම් මේකේ හම් වෙනකොට මේ බෑවුම චූටි වෙනවා. අන්න ඒත් එක්කලා ජලපහරේ වේගය වැඩි වෙනවා. හැබැයි දුවේ පුතේ වටපිටාවෙන් අතුගංගා ඇවිල්ලා අරට වඩා දුවේ පුතේ වතුර පහරක් මෙන්න මේ මැද අවධිය වෙද්දී අල්ලයි යනවා. එතකොට මෙන්න මේ කාල සීමාව තුළ දුවේ පුතේ නිර්මාණය වෙනවා මේ සිද්ධ වෙනවා පරිවහණය කියන ක්‍රියාවලිය. ඒත් එක්කලා මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ හරිය නිර්මාණය වෙනවා දුවේ පුතේ පරිවහණය ආශ්‍රිත භූරූප. කාදනයත් වුණා, පරිවහණයත් වුණා. දැන් දුවේ පුතේ මේ කාදනය කරනකොට තිබ්බ ජලපාරේ වේගය ඒ විදිහට මේ වෘද්ධාවධිය නැහැ. දැන් අපිටත් දුවේ පුතේ යෞවන අවධියේ තට්ටබට්ට වෙලා හොඳට මිරිකිලා තෙරපිලා වැඩ කරන්න පුළුවන් වුණාට වෘද්ධ අවධිය වෙද්දි මොකද වෙන්නේ? අපේ ඇඟට පණ නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ මෙන්න මේ ගංගාවකත් වෘද්ධ අවධිය වෙද්දි ගංගාවේ ජලපාරේ වේගය අඩු වෙනවා. හැබැයි දුවේ පුතේ අර ඉස්සර වගේ චූටි වතුර ප්‍රමාණයක් නෙමෙයි දැන් අරයි යන්නේ. මෙයාට ලොකු වතුර පහරක් අරයි යන්න සිද්ධ වෙනවා. ඇයි? මෙන්න මේ වටපිටාවෙන් එන අතුගංගා, මෙන්න මේ ආකාරයට එන අතුගංගා ටික දුවේ පුතේ මෙන්න මේ ගංගාවට එකතු වෙලා ගංගාවේ ජල පහර වැඩි වෙනවා. එහෙම නැත්නම් ජල පහරේ විශාලත්වය වැඩි වෙනවා, වේගය අඩු වෙනවා. අන්න ඒත් එක්කලා දුවේ පුතේ මේ කලාපේ නිර්මාණය වෙනවා නිදි සාධනය කියන දේ. මෙන්න මේ කලාපේ නිර්මාණය වෙනවා නිදි සාධනය. මේ පැත්තේ දුවේ පුතේ ගංගාව මේ පළල නැහැ. හැබැයි මේ පැත්තේ වතුර පහර වැඩි හින්දා ගංගාව පළල් වෙනවා. අන්න ඒත් එක්කලා මේ පැත්ත නිර්මාණය වෙනවා දුවේ පුතේ නිදි සාධනය කියන දේ. ඉතින් ඔන්න ඔය ප්‍රධාන භූරූප තුන තමයි අපි මේ දේ දිතුරුතේ කතා කරන්නේ. බෑවුම තිබ්බනම් මේකේ හම් වෙනකොට මේ බෑවුම චූටි වෙනවා.
අන්න ඒත් එක්කලා ජල පහරේ වේගය වැඩි වෙනවා. හැබැයි දුවේ පුතේ වටපිටාවෙන් අතුගංගා ඇවිල්ලා අරට වඩා දුවේ පුතේ වතුර පහරක් මෙන්න මේ මැද අවධිය වෙද්දී අල්ලයි යනවා. එතකොට මෙන්න මේ කාල සීමාව තුළ දුවේ පුතේ නිර්මාණය වෙනවා. මේ තුල සිද්ධ වෙනවා පරිවහණය කියන ක්‍රියාවලිය. ඒත් එක්කලා මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ හරිය නිර්මාණය වෙනවා දුවේ පුතේ පරිවහණය ආශ්‍රිත බෝරූප. කාදනයත් වුණා පරිවහණයත් වුණා. දැන් දුවේ පුතේ මේ කාදනය කරනකොට තිබ්බ ජලපාරේ වේගය ඒ විදිහට මේ උර්ධාවදිය නැහැ. දැන් අපිටත් දුවේ පුතේ යෞවන අවදියේ තට්ට බට්ට වෙලා හොඳට මිරිකිලා තෙරපිලා වැඩ කරන්න පුළුවන් වුණාට උර්ධාවදිය වෙද්දි මොකද වෙන්නේ? අපේ ඇඟට පණ නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ මෙන්න මේ ගංගාවකත් උර්ධාවදිය වෙද්දි ගංගාවේ ජලපාරේ වේගය අඩු වෙනවා. හැබැයි දුවේ පුතේ අර ඉස්සර වගේ චූටි වතුර ප්‍රමාණයක් නෙමෙයි දැන් අරයි යන්නේ. මෙයාට ලොකු වතුර පහරක් අරයි යන්න සිද්ධ වෙනවා. ඇයි? මෙන්න මේ වටපිටාවෙන් එන අතුගංගා මෙන්න මේ ආකාරයට එන අතුගංගා ටික දුවේ පුතේ මෙන්න මේ ගංගාවට එකතු වෙලා ගංගාවේ ජල පහර වැඩි වෙනවා. එහෙම නැත්නම් ජල පහරේ විශාලත්වය වැඩි වෙනවා. වේගය අඩු වෙනවා. අන්න ඒත් එක්කලා දුවේ පුතේ මේ කලාපේ නිර්මාණය වෙනවා. නිදි සාධනය කියන දේ මෙන්න මේ කලාපේ නිර්මාණය වෙනවා. නිදි සාධනය මේ පැත්තේ දුවේ පුතේ ගංගාව මේ පළල නැහැ. හැබැයි මේ පැත්තේ වතුර පහර වැඩි හින්දා ගංගාව පළල් වෙනවා. අන්න ඒත් එක්කලා මේ පැත්ත නිර්මාණය වෙනවා දුවේ පුතේ නිදි සාධනය කියන දේ. ඉතින් ඔන්න ඔය ප්‍රධාන භූරූප තුන තමයි අපි මේ දේ දිතුරුතේ කතා කරන්නේ. දුවේ පුතේ කාදනය ආශ්‍රිත භූරූප නිර්මාණය වෙනවා. ඒ වගේම පරිවහන ආශ්‍රිත භූරූප නිර්මාණය වෙනවා. ඒ වගේම දුවේ පුතේ තවත් නිර්මාණය වෙනවා නිදි සාධනය ආශ්‍රිත භූරූප. ඉතින් දුවේ පුතේ මෙන්න මේ යෞවන පරිණත සහ වෘද්ධ අවධි තුල දුවේ පුතේ නිර්මාණය වෙන භූරූප මොනවද කියලා මම එකින් එකට ඔයාලට කියලා දෙන්නම්. මම මුලින්ම ගන්නම් දුවේ පුතේ ගංගාවක ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වෙන භූරූපයක් තමයි මෙන්න මේ භූරූපේ. ඒ මොකද්ද? වී හැඩ නිම්නය. මෙන්න මේ ආකාරයට තමයි දුවේ පුතේ මේක අඳින්න පුළුවන්. වී හැඩ නිම්නය. මේ දුවේ පුතේ වී හැඩයක් මේ මෙන්න මේ කොටසේ තමයි දුවේ පුතේ අපි ඔය කතා කරන ජල පහර යන්නේ මේ මෙන්න මේ කොටස තුල මේ තමයි ගංගාව. මෙන්න මේ විදිහට දුවේ පුතේ වී අකුරක හැඩය තියෙන හින්දා අපි මේකට කියනවා දුවේ පුතේ වී හැඩ නිම්නය කියලා. අපි මේකට කියනවා වී හැඩ නිම්නය. වී හැඩ නිම්නකද දුවේ පුතේ මතක තියාගන්න ගංගාවක පතුල් කාදනය ගංගාවේ ඉවුර නෙමේ කාදනය වෙන්නේ. මොකද ගංගාවේ ජලපාරේ වේගය වැඩි. අන්න ඒ දේත් එක්කලා දුවේ පුතේ සිද්ධ වෙන්නේ ගංගාවේ පතුල කාදනය වෙන්නේ. ගංගාවේ පතුල් කාදනය සිද්ධ වීමත් එක්කලා දුවේ පුතේ මෙන්න මේ ආකාරයට මොකද්ද සිද්ධ වෙන්නේ? සිරස් සංඝර්ෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා මෙන්න මේ ආකාරයට වී හැඩ නිම්නයක් නිර්මාණය වෙනවා. ඉතින් දුවේ පුතේ මෙන්න ඔයාලට දෙන්න පුළුවන් පළවෙනි එක ගංගාවක කාදනය ආශ්‍රිත පළවෙනි භූරූපය තමයි දුවේ පුතේ වී හැඩ නිම්නය. හරි. ඒ වගේම මම දෙවෙනි භූරූපෙත් කතා කරන්නම්. මම දෙවෙනියට දුවේ පුතේ තෝරගත්තා ඔයාලා හැමෝම දන්න එක්තරා වූ භූරූපයක්. ඔයාලා හැමෝම දන්නවා මෙන්න මේ භූරූපේ. දුවේ පුතේ මෙන්න මේ විදිහට තමයි මේක අඳින්න පුළුවන්. මේක ඉතින් ඔයාලගේ කැමති විදිහට මේක ඕනනම් ඇඳගත්ත හැකි. අපි මේකට කියනවා දුවේ පුතේ මොකද්ද? දිය ඇල්ලක්. අපි හැමෝම දන්නවා දිය ඇල්ලක් කියන්නේ මොකද්ද? දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? මේ ගංගාවක් ආරම්භ වෙන්නේ මෙන්න මේ වගේ ස්ථානයකින්. බඹර කන්ද ඇල්ල, පිදුරු තලාගල ඇල්ල, ඔන්න ඔය වගේ ඒන්ජල් ඇල්ල, නයගරා ඇල්ල, වික්ටෝරියා ඇල්ල මෙන්න මේවා තමයි දුවේ පුතේ දිය ඇලි. ගංගාවක කාදනය ආශ්‍රිතව නිර්මාණය වෙන පළවෙනි භූරූපේ තමයි දුවේ පුතේ දිය ඇල්ල කියන්නේ. මේ දිය ඇල්ල කොහොමද නිර්මාණය වෙන්නේ? දුවේ පුතේ පාෂාණ තට්ටුවක් තියෙනවා. මෙන්න මේ පාෂාණ තට්ටුව අධික ඝනත්වයකින් යුක්ත වෙන පාෂාණක් තියෙනවා වගේම මෘදු පාෂාණක් තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ අවධිය තුල ගංගාවේ ජලපහරේ වේගය වැඩි නිසා මෘදු පාෂාණ කාදනය කරමින් දෘಢ පාෂාණ පමණක් ඉතුරු කරගෙන යනවා. අන්න ඒ හේතුවෙන් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට දිය ඇල්ලක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ මේ
එක්කලා නිර්මාණය වෙනවා දල බෑවුමක්. ඉතින් මෙන්න මේ උඩින් එන වතුර ටික අධික වේගයකින් නිර්මාණය වීමත් එක්කලා අධික වේගයකින් පල්ලෙහාට ගලාගෙන යනවා මෙන්න මේ යෞවන අවධිය තුල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දුවේ පුතේ අපි මේ කතා කරන දිය ඇල්ල නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම දුවේ පුතේ මම ඊළඟට තෝරගත්තු භූරූපේ තමයි දුවේ පුතේ ගංගා දොරුව. දුවේ පුතේ වී හැඩනිම්නේ වගේම තමයි මේකත්. හැබැයි තවත් මොකද්ද වෙලා තියෙන්නේ? තව දුරටත් අරටත් වඩා දුවේ පුතේ මෙයාගේ මොකද්ද? මෙන්න මේ කියන පළල එහෙම නැත්නම් මෙන්න මේ කලින් වී හැඩනිම්නටත් වඩා දුවේ පුතේ මේ ගැඹුරු වෙලා තියෙනවා මේ. ඒ කියන්නේ ඇයි? තව දුරටත් දුවේ පුතේ සිරස් කාදනය වැඩි. එහෙම නැත්නම් යුර නෙමෙයි පතුල් කාදනය වැඩි දුවේ පුතේ. මෙන්න මේ පතුල් කාදනය වැඩි වීමත් එක්කලා පතුල දැඩි ලෙස හාරගෙන යන්නේ. අන්න ඒකත් එක්කලා දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ගංගා දොරුවක් නිර්මාණය වෙනවා. ඉතින් දුවේ පුතේ පතුල් කාදනය අධික වීමත් එක්කලා මෙන්න මේ ආකාරයට ගංගා දොරුවක් නිර්මාණය වෙනවා. ඔයාලට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන් දුවේ පුතේ කොලරාඩෝ වල තියෙන ග්‍රෑන්ඩ් කැනියන් කියන මෙන්න මේ ගංගා දොරුව දුවේ පුතේ මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක්. කොලරාඩෝ වල තියෙන ග්‍රෑන්ඩ් කැනියන් කියන දුවේ පුතේ ගංගා දොරුව ආකාශිතව තියෙන ගංගා දොරුවකට කියන්න පුළුවන් හොඳම උදාහරණයක්. ඒ වගේම දුවේ පුතේ මම තවත් එක භූරූපයක් මෙන්න මේ කාදනය ආශ්‍රිතව කතා කරන්නම්. මොකද ඔයාලට සාමාන්‍යයෙන් 3ක් හෝ 4ක් ලියන්න කියන්නේ. ඉතින් මම 4ක් ඔයාලත් එක්ක කතා කරන්නම්. අනිත් එක තමයි දුවේ පුතේ නෙත්තිනෙරු. මෙන්න මේ විදිහට දුවේ පුතේ කුඩා ප්‍රමාණයේ කඳු ගැට ටිකක් තියෙනවා. මෙන්න මේ කඳු ගැට දිගේ දුවේ පුතේ මෙන්න මේ විදිහට ජල පහර පල්ලෙහාට එනවා. මෙන්න මේ කඳු ගැට දිගේ එනවා. මෙන්න මේ කඳු ගැට දිගේ දුවේ පුතේ ජල පහර පල්ලෙහාට නිර්මාණය වීම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ එකට අපි කියනවා දුවේ පුතේ නෙත්තිනෙරු කියලා. මෙන්න මේ නෙත්තිනෙරු හරහා තමයි දුවේ පුතේ මෙන්න මේ ඉහළ කඳු මුදුන් ඔස්සේ ඒ තියෙන නිම්න ඔස්සේ දුවේ පුතේ මෙන්න මේ ගංගාව වංගු ගැහිමින් දුවේ පුතේ ගලන එකට අපි කියනවා මොකක් කියලාද? නෙත්තිනෙරුවක් කියලා. ඉතින් දුවේ පුතේ ප්‍රධාන වශයෙන්ම ඔන්න ඔය භූරූප ටික දුවේ පුතේ ගංගාවක කාදනය ආශ්‍රිතව නිර්මාණය වෙන භූරූප විදියට මට ඔයාලට පෙන්වලා දෙන්න පුළුවන්. ගංගාවක කාදනය ආශ්‍රිතව නිර්මාණය වෙන භූරූප විදියට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මම තවත් එක භූරූපයක් අඳින්නම්. ඒ තමයි දුවේ පුතේ මම කිව්වනේ මේ අඳින්නේ මොනවද? යෞවන අවධිය. එහෙම නැත්නම් කාදනයත් එක්ක නිර්මාණය වෙන මේ දුවේ පුතේ පරිවහන ක්‍රියාවලියත් එක්ක නිර්මාණය වෙන එහෙම නැත්නම් පරිණත අවධිය තුල නිර්මාණය වෙන භූරූපයක් තමයි දුවේ පුතේ මොකද්ද? යූ හැඩ නිම්නය. යූ හැඩ මේ යූ අකුරේ හැඩේ කලින් තිබ්බේ මොකද්ද? වී අකුරේ හැඩයක්. දැන් ඒක යූ හැඩයක් බවට පත් වෙලා. ඒ හින්දා අපි මේකට කියනවා මොකක් කියලාද? යූ හැඩ නිම්නය. මෙන්න මේ තමයි වතුර පාරේ යන්නේ මේක ඔස්සේ. යූ හැඩ නිම්නය. දුවේ පුතේ මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? අර කලින් උනේ මොකද්ද? පතුල කාදනය උනේ. අන්න ඒකත් එක ගැඹුර වැඩි වුණා. හැබැයි දුවේ පුතේ දැන් වෙන්නේ පතුල කාදනය කිරීමක් නෙමෙයි. යූර කාදනය කරන්නේ. මෙන්න මේ දෙපැත්ත තියෙන යූර. අන්න ඒ යූර කාදනය කිරීමත් එක්කලා වී හැඩයට තිබ්බු මේකේ මෙන්න මේ විදියට දුවේ පුතේ මේක යූ හැඩයක් බවට පරිවර්තනය වෙනවා ගංගාවේ පරිණත අවධිය තුල. අන්න ඒ පරිණත අවධියේ ජල ප්‍රමාණය වැඩි. ජලය අරයි යනවා ලොකු බඩු ගොඩක්. ඒ කියන්නේ මොනවද අරයි යන්නේ? වැලි, පස්, ලොම්, ගල් කැට මේ හැම දෙයක්ම දුවේ පුතේ ගංගාවේ පරිණත අවධිය වෙද්දී වැඩි. අන්න ඒකත් එක්ක දුවේ පුතේ ගංගාවේ යූර කාදනය වෙනවා වැඩි. ඒත් එක්කලා මෙන්න මේ ආකාරයට දුවේ පුතේ යූ හැඩ නිම්නයක් නිර්මාණය වෙනවා. ඉතින් දුවේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ යූ අකුරක හැඩය තියෙන හින්දා අපි මේකට කියනවා දුවේ පුතේ යූ හැඩ නිම්නයක් කියලා. ඔයාලට දුවේ පුතේ මහවැලි ගංගාව වේවා කැලණි ගංගාව වේවා මේ ඕනම ගංගාවක මෙන්න මේ ආකාරයට දුවේ පුතේ යූ හැඩ නිම්නයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මම ඊළඟට කතා කරනවා දුවේ පුතේ ගංගාවක මොනවද? වෘද්ධ අවධිය තුල නිර්මාණය වෙන්න පුළුවන් භූරූපය. ගංගාවක වෘද්ධ අවධිය තුල නිර්මාණය වෙන්න පුළුවන් භූරූප. වෘද්ධය කියන්නේ මොකද්ද? මහලුයි.
මහලු කාලේ තුතේ පුතේ ඔයාට අර යෞවන අවධිය තුල කරපුවා කරන්න පුළුවන්ද? බෑ. ඔයා මහලුයි, මහන්සි. ඔයාට අර ඒ කාලේ වගේ දුවල පැටල වැඩ කරන්න බෑ. ඉතින් අන්න ඒකත් එක්කලා ඇඟේ තෙහෙට්ටු එහෙම වැඩි. මේ වගේම තමා දුවේ පුතේ ගංගාවටත් හයියෙන් යන්න බෑ. හැබැයි දුවේ පුතේ යාට සිද්ධ වෙනවා ලොකු බඩු ගොඩක් අරගෙන හිමීට යන්න. අන්න ඒ දේත් එක්කලා දුවේ පුතේ පළවෙනියට මම කතා කරනවා නිර්මාණය වෙන භූරූපේ තමා දුවේ පුතේ හැඩපළු ගංගාව. හැඩපළු මේ හැඩපළු ගංගාව ඇයි? මෙන්න ගංගාව දුවේ පුතේ ජලය ගොඩාක් අරගෙන එනවා. ඒ වගේම මේ ජලයත් එක්ක මොනවද අරන් එන්නේ? දියලු රොන් මඩ. ගංගාවේ ජල පහරේ වේගය අඩු හින්දා ගංගාව හරි හිමීට යන්නේ. හිමීට යද්දි මොකද්ද මෙයා කරන්නේ? ගංගාව මැද්දේ තනින් තන එයාට අරයි යන්න බැරි මේ බර ගොඩවල් ටික ගංගාව මැද්දේ තැම්පත් කරනවා. ගංගාව මැද තැම්පත් කරනවා. අන්න ඒ තැම්පත් කරපුවම ගංගාවේ හැඩය වෙනස් වීමත් එක්කලා ගංගාව මෙන්න මේ ආකාරයට හැඩපළු ගංගාවක් බවට පත් වෙනවා. දෙපොතේ ඔයාලා ගිහින් තියනවා නම් මාදු වගේ බෝට්ටු සවාරි වල මෙන්න මේ වගේ හැඩපළු ගංගාවක් ආශ්‍රිතව මෙන්න මේ වගේ නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ දියලු ආශ්‍රිතව දෙපොතේ ශාක නිර්මාණය වෙලා ලස්සන දූපත් නිර්මාණය වෙනවා. ඉතින් මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි දෙපොතේ මාදු ගංග වගේම මහවැලි ගංග. මෙන්න හැඩපළු ගංගාව දෙපොතේ හැඩපළු ගංගාවත් මතක තියාගන්න නිර්මාණය වෙන්නේ ගංගාවක වෘද්ධාවධිය තුල. මම තවත් කතා කරන්නම් ගංගාවක වෘද්ධාවධිය නිර්මාණය වෙන ප්‍රධාන භූරූපයක්. දිය පුතේ තවත් ගංගාවක වෘද්ධාවධිය නිර්මාණය වෙන ප්‍රධානම භූරූපයක් තමයි මෙන්න මේ ගන්ධංගරය. ගන්ධංගරය. ගන්ධංගරයක් කියන්නේ මොකද්ද? මම කිව්වද ඒ පුතේ ගංගාව වෘද්ධාවධිය තුල ජලපහර වේගය ඊටම අඩුයි. හැබැයි ලොකු ජලපහරක් අරන් එනවා. මේ ලොකු ජලපහරක් අරන් ආවට දුවේ පුතේ මේ ගංගාවට හැකි වෙන්නේ නැහැ. අති විශාල වූ බාධා මැඩ පවත්වාගෙන යන්න. මේ බාධාව අයින් කරගෙන යන්න බෑ. අර වෘද්ධාවධිය තුල අර යෞවන අවධියේ දාපු චණ්ඩිකම් ටික අපිට දාන්න වගේම බැරේ වගේම තමයි මෙයාටත් දුවේ පුතේ වෘද්ධාවධියේ සෙල්ලම් ටික කරන්න බෑ. ඉතින් මොකක්ද එයා ඒකට කරන්නේ? මේ බාධාව මගහැරලා වටෙන් යන්නේ. මේ වටෙන් මේ බාධාව මෙතන තියෙනවා මෙයා වටෙන් යන්නේ. අන්න ඒකත් එක්කලා දුවේ පුතේ නිර්මාණය වෙනවා ගම් දංගරය කියන දේ. ඒත් එක්කලා නිර්මාණය වෙනවා ගම් දංගරය කියන දේ. ඉතින් දුවේ පුතේ ඔය ගම් දංගර නිර්මාණය වෙලා අපිට දකා ගන්න පුළුවන් ඇමර්සන් ගඟ, නයිල් ගඟ මෙන්න මේ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන මේ ගම් දංගර අපිට බහුලව දැක ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මම ඊළඟට කතා කරන්නම් තවත් ඔය වගේම දෙයක්. දුවේ පුතේ ගන්ධංගරේ කලින් නිර්මාණය වුණානේ. මෙන්න මේ ගන්ධංගරයත් එක්කලාම තවත් නිර්මාණය වෙන ලස්සන එකක් තියෙනවා. ඒ තමා මොකද්ද? අශ්වලාඩ ගම්බිල. එහෙමත් නැත්නම් අපි කියනවා දුනු හැඩතිවිල. අශ්වලාඩ ගම්බිල දුනු හැඩතිවිල කියලා මෙන්න මේ විදියට අපි මෙන්න මේක හඳුන්වනවා. කොහොමද මේක හැදෙන්නේ? මම කලින් කිව්වා ගන්ධංගරේ නිර්මාණය වෙනවා බාධාවක් තිබ්බාම ඒ බාධාව මොකද්ද ගංගාවේ වෘද්ධාවධිය තුල ඉවත් කරගෙන යන්න බැරි හින්දා. හැබැයි මෙතන වෙන්නේ මොකද්ද දුවේ පුතේ? ගංගාව වෘද්ධාවධියේ හිටියට ඉහළට හොඳට වහිනකොට මොකද්ද ගංගාවේ ජලපාරේ වේගය වැඩි වෙනවා වගේම ගංගාවේ ජල ධාරිතාවයත් වැඩි වෙනවා. එතකොට මොකද්ද මෙයා කරන්නේ? එන පාරට දුවේ පුතේ අර තියෙන බාධකයේ ඉවත් කරගෙන මෙයා වටෙන් දැන් යන්නේ නැහැ. කෙලින්ම යන්නේ. අර බාධකයේ ඉවත් කරගෙන කෙලින්ම යන්නේ. අන්න ඒකත් එක්කලා දුවේ පුතේ නිර්මාණය වෙනවා ඍජු ගංගාවක්. ඒකත් එක්කලා නිර්මාණය වෙනවා දුවේ පුතේ ඍජු ගංගාවක්. හැබැයි අර කලින් හැදලා තිබ්බු ගන්ධංගරේට මොකද වෙන්නේ? එයා මෙන්න මේ විදිහට තනි වෙනවා. තනි වෙලා එයාගේ විලක් නිර්මාණය වෙනවා. ඒක නිකන් දුන්නක හැඩේ වගේ මේ දුන්නක හැඩේ වගේ. එහෙම නැත්නම් අර අශ්වයාට ගහන ලාඩම තියෙන්නේ. අන්න ඒ අශ්වයාගේ ලාඩමේ හැඩේ වගේ. අන්න ඒ හින්දා දුවේ පුතේ ඒකට අපි කියනවා අශ්වලාඩ ගම්බිල හෙවත් දුනුවිල කියලා. අශ්වලාඩ ගම්බිල හෙවත්
දුනුවිල. මෙන්න මේකත් දුවේ පුතේ නිර්මාණය වෙන්නේ ගංගාවක වෘද්ධාවධිය තුල. මම තවත් ඔයාලට ගංගාවක වෘද්ධාවධිය තුල නිර්මාණය වෙන ප්‍රධානම භූරූපයක් කියන්නම්. ඒ තමා දුවේ පුතේ කවුද? අර ඩෙල්ටා මාම කියන්නේ. ටොපිය නෙමෙයි. මේ අපි කතා කරන්නේ ඩෙල්ටා. ගංගාවක වෘද්ධාවධිය තුල නිර්මාණය වෙන ප්‍රධානම එක්තරා භූරූපයක් තමා දුවේ පුතේ ඩෙල්ටා කියන්නේ. ඩෙල්ටා. මොනවද තියෙන ඩෙල්ටා? දුවේ පුතේ තියෙනවා පුනීලමෝය ඩෙල්ටාව. මේ පක්ෂිපාද ඩෙල්ටාව. පක්ෂිපාද. ඒ වගේම මොනවද? සතුන්ට ඩෙල්ටාව. තව චාපාකාර ඩෙල්ටාව. මෙන්න දුවේ පුතේ නිර්මාණය වෙන ඩෙල්ටා ටික. පුනීලමෝය ඩෙල්ටාව නිර්මාණය වෙන්න පුළුවන්. පක්ෂිපාද ඩෙල්ටාවක් නිර්මාණය වෙන්න පුළුවන්. සතුන්ට ඩෙල්ටාවක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දුවේ පුතේ චාපාකාර ඩෙල්ටාවක් නිර්මාණය වෙන්න පුළුවන්. මම කතා කරන්නම් එකින් එක මේ වගේ හැඩේ කොහොමද කියලා. පළවෙනියටම පුනීලමෝය ඩෙල්ටාව. පුනීලමෝය ඩෙල්ටාවක් කියන්නේ දුවේ පුතේ මේ ඩෙල්ටාවේ හැඩේ පුනීලයක් වගේ මෙන්න මේ පුනීලයක් වගේ මේ ගංගාව මෙහෙ ඉඳලා දුවේ පුතේ යනවා කොහෙටද? අනේ මම යනවා මුහුදට කියලා. මුහුදට යනවා. අනේ ඉතින් මුහුදට යන්න දෙන්නේ නැතුව මොකද්ද වෙන්නේ? අර දියලු ටික මේ ගම්මෝය ආශ්‍රිතව තැම්පත් වෙනවා. ගංගාවක් මුහුදට වැටෙන තැනට අපි කියනවා ගම්මෝය කියලා. මේ ගම්මෝය තැන ගංගාව මුහුදට වැටෙන ගම්මෝය ආශ්‍රිතව දියලු තැම්පත් වීම තුළ දුවේ පුතේ නිර්මාණය වෙනවා ඩෙල්ටාවක්. ඩෙල්ටාවක්. මෙන්න මේ විදියට ඩෙල්ටා නිර්මාණය වීම තුළ මෙන්න නිර්මාණය වෙන මොකද්ද? දියලු තැම්පත් වෙලා පුනීලමෝය ඩෙල්ටාව. මේ පුනීලයක් වගේ මේ අනිත් පැත්තට හැරෙව්වොත් මොකද්ද? මේ පුනීලයක්. ඔය ලස්සන පුනීලයක්. මේක ඉහළ ඉඳලා කුරුල්ලෙක් වෙහින් එහෙම නැත්නම් හෙලිකොප්ටරයක ඉඳලා බැලුවොත් දුවේ පුතේ මේක පේන්නේ මෙන්න මේ විදියට පුනීලයක් වගේ. අන්න ඒ ඉඳ අපි කියනවා මේකට පුනීලමෝය ඩෙල්ටාව. මේකට අපි කියනවා පුනීලමෝය ඩෙල්ටාව. ප්‍රංශයේ සේන් ගඟේ, කැනඩාවේ මැකන්සි ගඟේ, ඒ වගේම පෝලන්තයේ විස්ටුලා කියන ගංගාවල දුවේ පුතේ මෙන්න මේ කියන පුනීලමෝය ඩෙල්ටාව අපිට ප්‍රධාන වශයෙන්ම දක ගන්න පුළුවන්. කැනඩාවේ මැකන්සි ගඟ, ප්‍රංශයේ සේන් ගඟ වගේම පෝලන්තයේ විස්ටුලා ගංගාව තුල දුවේ පුතේ මෙන්න මේ අපි කතා කරන පුනීලමෝය ඩෙල්ටාව අපිට හොඳින්ම දක ගන්න පුළුවන්. ඊළඟට මොකද්ද? මම ඊළඟට කතා කරන්නම් දුවේ පුතේ පක්ෂිපාද ඩෙල්ටාව. පක්ෂිපාද තේරෙනව නේද කියනකොටම? පක්ෂියෙකුගේ පාද වගේලු. බලන්නකො නේද මේ පෘථිවිය නිර්මාණය වෙන දේවල්. පක්ෂියෙකුගේ පාද වගේ. මේ මේ පක්ෂියෙකුගේ පාද වගේ. හරි? පක්ෂියෙකුගේ පාද වගේ. අන්න ඒවට අපි කියනවා මොනවද? මේ වගේ එකක් තිබ්බොත් ඒ තමා දුවේ පුතේ පක්ෂිපාද ඩෙල්ටාව. මේ මෙන්න මේ තැන්වල දියලු තියෙන්නේ මේ දියලු. උඩ මේ ඇත්තටම බැලුවොත් මොකද්ද? අර නිකම් පක්ෂියෙකුගේ පාදයක් වගේ මේ පක්ෂියෙකුගේ පාදයක් වගේ. මෙන්න මේක ඉහළ සිට බැලූ කල පක්ෂියෙකුගේ පාදයක් සේ දිස්සන හින්දා අපි මේකට කියනවා දුවේ පුතේ පක්ෂිපාද ඩෙල්ටාව. පක්ෂිපාද පක්ෂියෙකුගේ පාදයක් වගේ පේන හින්දා අපි මේකට කියනවා
පක්ෂිපාද ඩෙල්ටාව. මේ වගේ දේවල් වලට උදාහරණ තමයි දුවේ පුතේ ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ගංගාව වගේම දුවේ පුතේ ඉතියෝපියාවේ ඔටෝ ගංගාව. ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ගංගාව වගේම ඉතියෝපියාවේ ඔටෝ ගංගාව. ඉතින් ওই ගංගා ටික දුවේ පුතේ නිකන් මම කියද්දි බය හිතෙනවා වගේ නම් ගිහින් බලන්න මගේ YouTube channel එකේ තව තියෙනවා ඔයාලට සිතියම් ලකුණු කිරීමේ වීඩියෝ. අන්න ඒවත් එක්කලා ගිහින් බලන්න ගංගාව ලකුණු කරන්නේ කොහොමද කියලා. ඊළඟට දෙපුතේ ඊළඟට නිර්මාණය වෙන දේ තමයි ඡාපාකාර. ඡාපයකගේ හැඩය වගේ. ඡාපයක් වගේ මේ නිර්මාණය වෙන දියලු ඔක්කොම දෙපුතේ ත්‍රිකෝණාකාර හැඩති. මේ දියල් නිර්මාණය වෙන දියලු ඔක්කොම මොනවද? ත්‍රිකෝණාකාර හැඩති. එහෙමත් නැත්නම් මෙවුවා ඡාපාකාර හැඩති. අන්න ඒ හින්දා අපි කියනවා දුවේ පුතේ මේ වගේ ඩෙල්ටාවකට ඡාපාකාර ඩෙල්ටාවක් කියලා. මේවට අපි කියනවා ඡාපාකාර ඩෙල්ටාවක්. දුවේ පුතේ නයිල් ගඟ ගංගා නම් වගේ ගඟ ආශ්‍රිතව දුවේ පුතේ මෙන්න මේ විදිහට කතා කරන මොනවද? අපි මේ කතා කරන ත්‍රිකෝණාකාර හේවත් ඡාපාකාර ඩෙල්ටාව දුවේ පුතේ බලා ගන්න පුළුවන්. ත්‍රිකෝණාකාර ඩෙල්ටාව හේවත් ඡාපාකාර ඩෙල්ටාව කියලා අපි මේකට කියනවා. මේක ප්‍රධාන වශයෙන්ම නයිල් ගංගාව ආශ්‍රිතව සහ ඒ වගේම ඉන්දියාවේ තියෙන ගංගා නම් ගඟ ආශ්‍රිතව දුවේ පුතේ ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මම අන්තිම එකම කතා කරන්නම් සතුන්ට ඩෙල්ටාව. සතුන්ට ඩෙල්ටාවක් කියන්නේ මොකද්ද? හරියට නිකන් දුවේ පුතේ අර සර්පයේ කට ඇරගෙන ඉන්නේ. සර්පයේ කට අරන් ඉන්නේ. අන්න ඒ විදිහට තියෙන හින්දා මේකට අපි කියනවා දුවේ පුතේ මොකක් කියලාද? සතුන්ට ඩෙල්ටාව. සතුන්ට. එහෙමත් නැත්තම් මේකට ඇත්තටම මොකද මේ සර්පේ කට අරගෙන ඉන්නේ. ණයෙක් ගිහිල්ලාම කට අරගෙන. අන්න ඒ හින්දා අපි කියනවා සතුන්ට ඩෙල්ටාව. මේ ගම් මොයට ගිහලා තියෙන ගම් මොය ඇසල තියෙන දියලු ටික මේ අර අවානක හැඩේ එහෙම නැත්නම් දුවේ පුතේ දුන්නක හැඩයට නිර්මාණය වෙලා මේක උඩේ නම් බලපුවම මොකද්ද? නිකන් අර සර්පේ කට අරගෙන වගේ පේන්නේ. අන්න ඒ හින්දා ඒකට අපි කියනවා සතුන්ට ඩෙල්ටාව. මේ වගේ සතුන්ට ඩෙල්ටා දුවේ පුතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාලියේ තියෙන ටයිබර් ගඟ ආශ්‍රිතව. ඉතාලියේ තියෙන ටයිබර් ගඟ ආශ්‍රිතව. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම දුවේ පුතේ මම අද කතා කරන්න ආපු ගංගාවක නිර්මාණය වෙන ප්‍රධානම භූරූප ටික.